හායි කොහොමද ඉතින් ඔයගොල්ලෝ හැමෝටම ඔයගොල්ලන්ව ගොඩාක් ආදරෙන් මම මගේ channel එකට පිළිගන්නවා. ඉතින් මම මේ දැන් ලෑස්ති වෙන්නේ අපේ කැම්පස් එකේ organize කරලා තිබ්බ අපිම live concert එක බලන්න යන්න. ඉතින් මම මේ ලෑස්ති වෙන ගමන් පොඩි දේවල් ටිකක් ඔයගොල්ලන්ට කියන්න හිතුවා. මොකද මට එතනට ගිහිල්ලා ඔයගොල්ලන්ට ඒවා කියන්න බෑ. හුඟක් සද්ද බද්ද වැඩි හින්දා. ඉතින් අපේ ලෝ ෆැකල්ටි එකේ තුලාව සංසදය විසින් තමයි මේ අපිම ලයිව් කොන්සර්ට් එක අද සංවිධානය කරලා තිබ්බේ. ඒකට අපි දන්න හුඟක් අපි ආදරය කරන ආටිස්ට්ලා 4 දෙනෙක් එනවා. ඒ තමයි ෆැලන් ඇන්ඩ්‍රියා, යසස් මැදගෙදර, ශෙහාන් කෞශල්‍ය හා ලක්ෂිත මිහිරාන් කියන ආටිස්ට්ලා තමයි අද එන්නේ. ඉතින් මේ ආටිස්ට්ලාගේ පර්ෆෝමන්සස් වගේම අපේ ෆැකල්ටි එකේ ළමයින්ගේ ඩාන්සින් අයිටම්ස්, සිංගින් අයිටම්ස්, ඒ වගේම ඩ්‍රාමා, ඒ වගේ හුඟක් ලස්සන දේවල් ගොඩක් අද තියෙනවා. ඉතින් මගේ channel එකේ ඉන්න හුඟක් අය මේ වගේ වීඩියෝස් බලන්න ආස හින්දා මම හිතුවා අද දවස කොහොමද ගත වෙන්නේ කියලා ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනි කියලා. මොකද මම දන්න හුඟක් නංගීත මල්ලා ඉන්න මගේ channel එක බලන ලෝ ෆැකල්ටි එකට කැම්පස් යන ආසාවෙන් බලන් ඉන්න. ඉතින් මම හිතුවා ඒගොල්ලන්ට මොටිවේෂන් එකක් වෙයි කියලා මෙන්න මේ වගේ වීඩියෝ එකක් ඕගොල්ලන්ට අරගෙන ආවොත්. මම ඇත්තටම ගොඩක් උත්සාහ කළා හුඟක් දේවල් වීඩියෝ කරගන්න. ඒ වුණාට මමත් මෙතනට යන ටිකට් එකක් අරගෙන මමත් ආසයි එන්ජොයි කරන්න. ඒක හින්දා ඉතින් පොඩි අඩුපාඩු තියෙන පුළුවන්. මොකද සමහරවිට මම ඒ පර්ෆෝමන්ස් එක දිහා තමයි මම හුඟක් ફોකස් කරන්නේ. මේක තමයි මගේ අවුට්ෆිට් එක. පහසුවෙන් යනවා. මොකද මේක ඉන්ඩෝර් කොන්සර්ට් එකක් නෙමෙයි අවුට්ඩෝර් කොන්සර්ට් එකක් හින්දා මට සහැල්ලු විදිහට මෙහෙම යනවා. ඇත්තටම මේ වීඩියෝ එක ටිකක් දිග වීඩියෝ එකක් වේ. මොකද හුඟක් අයිටම්ස් තිබ්බ රෙකෝඩ් කරන්න. ඒ වුණාට මම හැම එකම කරන්න ගියෙත් නැහැ. ඉතින් මෙන්න මෙහෙම තමයි මම කැම්පස් එකට යද්දි කට්ටිය රෙඩි වෙලා හිටියේ. පුටු දානවා, සවුන්ඩ් සෙට් කරනවා. YouTube දාන්නද? ලස්සන ගන්නවා. මම පුළුවන් තරම් උත්සාහ කරන්නම් කොපිරයිට් වැදෙන්නේ නැති වෙන්න අප්ලෝඩ් කරන්න වීඩියෝස් ටික. ඒ වුණාට හුඟක් ඒ වලට කොපිරයිට් එහෙම වැදෙන්න පුළුවන් නිසා සමහරලාට අප්ලෝඩ් කරාට පස්සේ මට සමහර ක්ලිප්ස් එහෙම අයින් කරන්න වෙයි. කොපිරයිට්ස් වැදෙන්නේ නැති වෙන්න අප්ලෝඩ් කරන ටික ඔයගලන්ට මම මේ වීඩියෝ එකෙන් බලන්න සලස්වන්නම්. ඉතින් ඔන්න දැන් තමයි කොන්සර්ට් එක පටන් ගන්න යන්නේ. හිත් බැම්ම අපිම 2023 අවසරයි. මම හිතන්නේ ඊටාම වැදගත් දවසක් අද. නීති පීඨයේ සිසුන්ගේ පවතින කුසලතා, දක්ෂතා ඉදිරියට දක්වන දවසක්.
යසස් මැදගෙන දන්න කට්ටිය මාත් එක්ක කියමු. ඔයගොල්ලෝ හැමෝගම මොබයිල් ෆෝන්ස් තියෙනවා. ඉතින් පොඩ්ඩක් ටෝච් එකක් කියමක් ගහලා පොඩ්ඩක් මේක ආලෝකමත් කරලා අපි ලස්සනට මේ හැන්දෑව ලස්සන කරමු. දැසරුවසේ පායා දැස මත සේදී සේයා සිත සිරවී සොයයි ආදරේ. Thank you. ඉතින් මේකත් මම හිතන ලස්සනට මියුසික් වීඩියෝ එකක් වගේ කොහොම ස්ටුඩියෝ වල අනේ සමහරවිට මට තේරෙන්නේ නැහැ. ඉතින් අපි ආයි පාරක් හම්බ වෙමු. තව කඩකින් කොහොම ස්ටුඩියෝ වලට ඔයාලට ගොඩක් ආදරේ. ඉතින් අයිස චිත්‍රා දේවිත් ඕක අස්සේ ගියාද? එක පක්ෂවල ප්‍රෙස් කොන්ෆරන්ස් තියන්න නෙමෙයි ඔය රඟපාන්න බාරගත්තා නම් ඒක මෙතන කරන්න ඕනේ. මම කොහොමද මේ මිනිස්සුන්ට මුණ දෙන්නේ? Well, director, මගේ නම තමයි මුතුකුඩේ හරන මල්වඩන ආරච්චිලාගේ දෝන කතිනා සැනන්නලේ දිසානායක. රංගපාලේම තියෙනවද? Mudah banget. Sunggaring kau bolanya, sunggaring. Anita mangkit di betul kan? Nanti, oh ya, sunggaring kan? Kumaryani, Damini Kumarua, Peter Garaharina, Damini, babe, Citra, macam mana tu siapa tu ni kan? Hina aku lagi hasing aku. Maya betina kanan. Oh, nanti kerana. Macam ke moya mat ekkan.
වැඩේනේ. ඉවත් වන්න. ඉවස්වායි. නැගණිය ඉවත් වලුනා. මාහට සැකසඩ නැත්තේ. මුසොමෙබයි. අනේ දැන් ඕක හොඳට ඕනති. අපි ඕක නතර කරමුද? මම වේදිකා නාට්‍යයක් කරන්න මෙතෙන්ට එන්න කිව්වේ වෙන කොහෙවත් පෙන්වන්න එකක් කරන්න නෙමෙයි. නා තමන් ඔය මොන කරුමයක්ද මේක? යම රට යම අපි යම රට යම වෙන රටකට ආයේ සැපෙමිනෙන්නට මේ ගෞරවනීය ආරාධනය තරුණ හිත් වසඟ කළ දිදුල තාරකාව ශෙහාන් කෞශල්‍ය Thank you very much. Mal wage Satyamadi. Ranthar kabu නැපේන මානේ රැබු වෙලා නැ සමුදෙන්නේ කියමු ඒ දැසෙහි ශෘංගාර හැමෝම නැගිටමු හැන්දෑවු යාමේ නියමයි right අම්බෙන්නම් ජීවිතේ ඔබේ නමින් ලියා ප්‍රේමාත්‍ර මාලයි ඉන්නේ නම්මාද මනින්නම් ජීවිතේ ඔබේ නමින් ලියා ඒ දැස ජීවේ සුංගාර කාලේ ලක්වෙන්නේ දෝ රැඳිනේ හැන්දෑවු යාමේ ගංගාල වාගේ උලෙන් තැවෙනම් යන්නම් මිතු සොයාලා ඒ දැස ජීවේ සුංගාර කාලෙන් ලක්වෙන්නේ දෝ රැඳිනේ හැන්දෑවු යාමේ
one and only Felon Andrea. Thank you very much. අතරම memory band එක ලස්සනට කී එකක් දුන්නා. Thank you so much. මම මෙතනින් මගේ මේ වීඩියෝ එක නවත්තනවා. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එකත් එන්ජොයි කරන්න ඇති කියලා. එහෙනම් නැවතත් මේ වගේම තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයගලන්ට සුබ දවසක්.